සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජනාධිපති ඡන්දෙ තිබ්බා. පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජයට පත් කරලා ජාතික ජනබලවේගය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණය කරා. අනතුරුව නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණ තිබ්බා. මේ රටේ ජනතාව එකතු වෙලා පාර්ලිමේන්තු මැතිවරණදී සුවිශේෂී ජයග්‍රහණයක් අරන් දුන්නා. දැන් මේ මාසේ 6 පළාත් පාලන ඡන්දය. මොකක් වෙයිද? ෂුවර්ද? රයිට්. ඒ කියන්නේ මේ මාසේ 6 වෙනිදා මේ පළාත් පාලන ආයතන සියල්ලංගෙම ජයග්‍රහණය ජාතික ජන බලවේගය අත්පත් කරගත යුතුයි, අත්පත් කරගත හැකියි. අපේ රටේ දේශපාලනයේ ඉතාමත් වැදගත් හැරවුමක් සිද්ධ වෙලා තිබෙනවා. පෞල් කීපයක් දිගු කාලයක් අපේ රට පාලනය කරලා. ඒකේ ප්‍රතිඵල බවට පත් වුණේ කුමක්ද? මුළුමනින්ම කඩා වැටුණු රටක්, නීතියක් විනයක් නැති රටක්, හැම පැත්තෙම අසාර්ථක භාවයට පත්වෙච්ච රටක් ඒගොල්ලෝ හැදුවා. ජනතාව දීර්ඝ කාලයක් මාරුවෙන් මාරුවට ඒගොල්ලන්ට ඡන්දෙ දීලා ඒගොල්ලෝ දිහා බලාගෙන හිටියේ. හැබැයි අනතුරු අවුරුදු 76කට පස්සේ මේ රටේ උතුරේ ජනතාවද, නැගෙනහිර ජනතාවද, දකුණේ ජනතාවද මේ සියලු ජනතාව එකතු වෙලා එක ආණ්ඩුවක් හැදුවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. හැම දෙනාම එකතු වෙලා. ඒගොල්ලෝ අවුරුදු 76යි, අපි දැනට මාස 6යි. හරිනේ. මෙන්න මේ මාස 6 ඇතුළත අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙල සකස් කරලා ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පළමු කොටම අපි සතුව තිබුණ අභියෝගය තමයි රටේ කුමන දේවත් කරන්න කලින් ආර්ථික ස්ථාවරභාවය හදන්න ඕන. මොකද රටක් ඉස්සරහට ගෙනියන්න ආර්ථික ස්ථාවරභාවය අතිශය වැදගත්. අපේ රටේ තිබුණ මීට අවුරුදු දෙකමාරකට කලින් ඉතාමත් අසාර්ථක ස්ථිර නොවන නිරන්තරයෙන් කඩාවැටීමට භාජනය වෙන ආර්ථිකයක්. ඔයාලට මතක ඇති නේද? නිදියනකොට ඩොලරේ යගේ එක අගයක්, නැගිටිනකොට තව අගයක්. මතකද? ඒ කියන්නේ මොකද්ද? ආර්ථික අස්ථාවරයි. බැංකු පොලිය අනුපාතිකය 30ට 35ට ගියා. ආර්ථික අස්ථාවරයි. උද්දමනය 70ට 80ට ගියා. ආර්ථික අස්ථාවරයි. අපේ රට ක්‍රියාත්මක වෙන විදේශ ව්‍යාපෘති සියල්ල දාලා ගියා. ආර්ථික අස්ථාවරයි. තෙල් නැති වුණා, ගෑස් නැති වුණා, ඩොලර් හිග වුණා. ආර්ථික විශාල අස්ථාවර භාවයක් නිර්මාණය වුණා. නිසා අපිට අනිත් සියල්ල කරන්න කලින් රටේ ආර්ථික ස්ථාවර භාවයට පත් කළ යුතුයි. අපි හිතනවා මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රටේ ආර්ථික ස්ථාවර භාවයට ඇවිල්ලා තියෙනවා. බැංකු පොලිය අනුපාතිකය දිගු කාලයක් තිස්සේ 10 අනුපාතයට යටින් තියාගෙන ඉන්න අපි සමත් වෙලා තියෙනවා. ඩොලරය දැන් එක දිගට මාස 6කට ආසන්න කාලයක් රුපියල් 300 මට්ටමේ තියාගෙන ඉන්න සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. උද්දමනය ඊටමත් අඩු වගේක තියාගන්න සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. දාලා ගියපු විදේශ ව්‍යාපෘති නැවත පටන් ගන්න ආරම්භ කරලා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය දාලා ගියා. දැන් ආයේ ජපන් රජය ඒක ආරම්භ කරන්න කටයුතු කරනවා. කඩවත මීරිගම අධිවේගී මාර්ගය හදමින් හිටියා. දාලා ගිය ආර්ථික වැටිච්ච නිසා නැවත හදන්න කටයුතු කරමින් තිබෙනවා. මේ ආකාරයෙන් ජපන් රජයේ ව්‍යාපෘති 11 දාලා ගියා. නැවතෙම ව්‍යාපෘති 11ම ආරම්භ කරන්න පටන් අරගෙන තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. චීන රජයේ අලුත් සහ පැරණි ව්‍යාපෘති 76ක් යලි ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. ඉන්දියානු රජයේ ආධාර සහ ණය ආධාර මත යන ව්‍යාපෘති ගණනාවක් යලි ආරම්භ කරන්න පටන් අරන් තිබෙනවා. ආර්ථික ස්ථාවරයි. දිගු කාලයකට පස්සේ සාම්පූර් බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. සියඹලාණ්ඩු බලාගාරයක වැඩ කටයුතු ආරම්භ කරනවා.
මන්නාරමේ සුළං විදුලි බලාගාරයක වැඩ කටයුතු ආරම්භ වෙනවා. ඒ රටේ ආර්ථිකයේ සැලකිත ප්‍රමාණිකම් ස්ථාවර භාවයට ගෙනලා තිබෙනවා. අද කිසිවෙකුට ආර්ථිකය පිළිබඳ සැකයක් අස්ථාවර භාවයක් හදන්න බෑ. හදනවා නම් හදන්නේ ඒගොල්ලෝ විතරයි. අපේ ආණ්ඩුව ඇවිල්ලා කෙටි කාලෙකින් ඒගොල්ලෝ කිව්වා මොකද්ද? මාර්තු වෙනකොට වැටෙනවා කිව්වා. මතකද? ඊට පස්සේ දැන් මං අහගෙන කියනවා දෙසැම්බර් වෙනකොට වැටෙනවලු. වැටිලා ඉන්නේ ඒගොල්ලෝ. හතර ගාතින් වැටිලා දැන් බලාගෙන ඉන්න ආර්ථිකය වැටෙනවා. මතක තියාගන්න ජාතික ජනබලවේගයේ මේ රටේ ආර්ථිකය හදන්නේ යලි 2021 22 වර්ගයේ තත්වයක් අපේ රටේ ඇති නොවන ආකාරයෙන් මේ ආර්ථික අපි ගොඩ ගන්න කරනවා. ආර්ථිකයක් ස්ථාවරවම පළමු දේ තමයි අපේ රට ගොඩනැගීම සඳහා දේශපාලන යාන්ත්‍රණ විතර ප්‍රමාණවත් නැහැ. ඊටම ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. මම උදාහරණයකට කිව්වොත් මේ අවුරුද්දේ අපි ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 1400ක්. රුපියල් කෝටි 100 ඒවා 1400. පාරවල් හදන්න, පාලම් හදන්න, ගොඩනැගිලි හදන්න, රාජ්‍ය ඉදිකිරීම කිරීම සඳහා අපි බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා. දැන් මොකද කරන්න ඕන? රාජ්‍ය යාන්ත්‍රණය සමත් වෙන්න ඕනකම තිබෙනවා. පාර තෝරගන්න ඕන. පාර ඇස්තමේන්තුව හදන්න ඕන. හොඳ ටෙන්ඩරයක් ඇඳවන්න ඕන. හර කෙනාට කොන්ත්‍රාත්තු ප්‍රදානය කරන්න ඕන. ඒ වැඩේ කරන්නේ දේශපාලකයෝ නෙවෙයි. ඒ වැඩේ කරන්නේ රාජ්‍ය යාන්ත්‍රණය. එනිසා අපේ රට ගොඩනගනවා නම් දියුණු වෙච්ච හැම රටක හා සමාන ලෙස අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕන. අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම බිඳවට්ටලා තියෙන්නේ. විශාල පිරිසක් ඉන්න එක ඇත්ත. හැබැයි අවශ්‍ය තැන් වල කට්ටිය නැහැ. එනිසා අපි පළමු පියවර යලි අපේ රට ගොඩනගන්න රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් තිබෙනවා. මේ අබල දුබල වෙලා තියෙන රාජ්‍ය සේවය යලි ශක්තිමත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවයට 30000 කලුතෙන් බදව ගන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කටයුතු කරනවා. 30000 മന്ത്രി පස්සේ ලියුම් ගන්න යන්න එපා. ඇමතිලාට පගා දෙන්න එපා. පත්තරේ දැන්වීම දානවා. ඇප්ලිකේෂන් එක දාන්න විභාගයට වාඩි වෙන්න වැඩිම ලකුණු ගන්න කෙනාට රස්සාව ලැබෙනවා. මේ කරන්නේ. මේ රාජ්‍ය සේවයේ ඊටමත් මැද ලේයර් එක මැද තට්ටුවක් තියෙනවා. හිගයක් ඇති වෙලා තිබෙනවා. නිසා පාරක් මනින්න කෙනෙක් නැහැ. ඇස්සමෙන්තු හදාගන්න කෙනෙක් නැහැ. විශාල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. රට හදන්න මේ රාජ්‍ය සේවය යලි කෙලින් කරන්න ඕනකම තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවයට දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ විශාල හිගයක් තිබෙනවා. පොලිසියට ගියොත් දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිගයක් තියෙනවා. කච්චේරියට ගියොත් දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිගයක් තියෙනවා. අපි පොලිස් දෙපාර්තමේන්තුවේ විතරක් මේ අවුරුද්දේ 2000ක් බඳව ගන්නවා. මුළුමනින්ම අපි 10000ක් බඳව ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ 2000න් අපි අඩුම උත්සාහ කරනවා 500ක්වත් දෙමළ කතා කරන දුවදරුවන් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන්න ඕන. එයි එයාගේ පැමිණිල්ල දැම්මම දෙමළ භාෂාව තේරෙන පොලිස් මහත්තයෙක් ඉන්න ඕන. දෙමළ භාෂාවෙන් ලියා ගන්න පුළුවන් පොලිසිය මහත්තයෙක් ඉන්න ඕන. රාජ්‍ය සේවය එහෙමයි. ද රාජ්‍ය සේවය අපි පුරවනකොට කිසිදු භාෂා ભેදයකින් තොරව හැම කෙනාටම තමගේ මව් භාෂාවෙන් රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ආකාරයේ ලෙස අපි මේ රාජ්‍ය සේවය ගොඩනගනවා. අපේ අපේක්ෂාව. ඒ විතරක් නෙවෙයි. අපේ රාජ්‍ය සේවය සමත් නැ දක්ෂය බඳව ගන්න. දක්ෂය එළියට යනවා. එයි සාධාරණ වැටුප්තලයක් රාජ්‍ය සේවයට තිබුණේ. අපි මොකද්ද කරේ? මෑත ඉතිහාසයේ මුළු ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ට වැඩි කරන ලද වැඩිම වැටුප් ප්‍රමාණය වැඩි කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කටයුතු කරා. ශක්තිමත් රාජ්‍ය සේවයක් වුණ. 38000ක් ලැබපු ගුරුවරයෙක් හිටියා නම් එයාගේ වැටුප 63000 දක්වා වැඩි වෙනවා. ආරම්භක වෛද්‍යවරයෙකුගේ වැටුප තිබුණ රුපියල් 54000ට ආසන්නව. ඒක 93000 දක්වා වැඩි වෙනවා. මොකද කරන්න ඕන? රාජ්‍ය සිටිතා දක්ෂ අය අපි උරා ගන්න ඕන. එහෙනම් හොඳ වැටුප් තලයක අපි පිහිටවන්න ඕන. අපි හොඳ වැටුප් තලයක පිහිටීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනයේ ගිලගෙන තිබුණා. ඇමති, മന്ത്രി තමගේ ඥාතිකම්, තමගේ හිතවත්කම්, තමගේ පාක්ෂිකම් මත තමයි රස්සා දුන්නේ. දක්ෂ කෙනා නෙවෙයි, දුබල කෙනා, ගැළපෙන කෙනා නෙවෙයි, නොගැළපෙන කෙනා රාජ්‍ය සේවයට බිඳ වැටුණා. එම රටකට ඉස්සරහට යන්න බෑ. හැම පැත්තෙම
ඉතාමත් දියුණු රාජ්‍ය සේවයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි ගොඩනගන්න වැඩ කටයුතු කරනවා. කරන්න ඕන මේක. ඕනේ නැද්ද? රට හදන්න හොඳ රාජ්‍ය සේවක අවශ්‍යයි. අපි මේ වැඩේ කරනවා. ඊට පස්සේ ආර්ථික ස්ථාවරභාවයේ ප්‍රතිඵල ඒවා. ආර්ථික අස්ථාවර නම් මෙහෙම රස්සා දෙන්න බෑ. ආර්ථික අස්ථාවර මෙහෙම පඩි වැඩි කරන්න බෑ. ආර්ථිකයක් ස්ථාවර වුණා මොකද වෙන්න ඕන? ඒකේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන ඉන්න ඕන. අපි අස්වැසුම දීමනාව 8500 සිට 10000 දක්වා වැඩි කරා. 15000 දීමනාව 17500 දක්වා වැඩි කරා. මේ ජූනි මාසයේදී අලුතින් තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම දීමනාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. ජනතාව බලා ගන්න ඕන ආර්ථිකය හදනකම්. ඒ ආණ්ඩුවක් මේක. ළමුන් ලක්ෂ 16කට ලක්ෂ 40ක් විතර තමයි පාසල් ළමයින් ඉන්නේ. ඒකෙන් ළමුන් ලක්ෂ 16කට අපි පාසල් පොත් උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 6000 ගානේ මේ ජනවාරි වල දුන්නා. ලංකාවේ පළමු ආණ්ඩුව තමයි දරුවන්ට පාසල් පොත් උපකරණ මිලදී ගැනීම සඳහා ආධාර කර ආණ්ඩුව. අපිට ඕන මේ රට ගොඩනගන්න. ඒ නිසා අපි විශාල වැඩසටහනක් හදලා තිබෙනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් අපි හදන්න ඕන. ඊළඟ වැදගත් දේ තමයි අපේ මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න ඕන. විශාල දුප්පත්භාවයක අපේ රටේ ජනතාව වෙලී ඉන්නවා. දුප්පත්භාවය කියන්නේ මොකද්ද? දුප්පත් නම් ඒ දරුවට හරියම අධ්‍යාපනයක් නැතු වෙනවා. දුප්පත් නම් ඒ දරුවට හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් නැතු වෙනවා. දුප්පත් නම් එයාට සමාජයේ පිළිගැනීමක් නැතු වෙනවා. සමාජයෙන් කොන් වෙනවා. ඒ නිසා මේ දුප්පත්භාවයේ සමාජ ඛේදවාචකයක්. අපේ ආණ්ඩුව අපේ පාලන කාලයන් තුල ලංකාවෙන් දුප්පත්භාවයේ තුරන් කිරීම සඳහා අපි කටයුතු කරන බව අපි කියන්නේ ලෑස්ති. විශේෂයෙන්ම අපේ රටේ දුප්පත්භාවය ග්‍රාමීය ජනතාව තුළ විශාල ලෙස පැතිරලා තිබෙනවා. අපි ආකාර කීපයකින් මේ දුප්පත්භාවයේ තුරන් කිරීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. එක තමයි දුප්පත්භාවයෙන් ගොඩ එන්න දිගු කාලින උනත් ස්ථාවර විසඳුමක් අධ්‍යාපනයේ තියෙනවා. ඒක හොඳ විසඳුමක්. හොඳට ඉගෙන ගත්තොත්, හොඳ රැකියාවක් හොයාගත්තොත් ඒ පවුල දුප්පත්භාවයෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙනවා. හොඳට ඉගෙන ගත්තොත් ඒ දැනුම මත හොඳ ව්‍යවසායකයෙක් බවට පත් වුණොත් එයාට දුප්පත්භාවයෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙනවා. නූගත් වුණොත් නැවත එයා දුප්පත්භාවයේ ගිලිනවා. ඒ නිසා අපිට දිගු කාලීන ලෙස අපේ මේ ගම්වල ජනතාව දුප්පත්භාවයෙන් නිදවා ගන්න නම් අධ්‍යාපනය අපි විශාල පරිවර්තනයක් ඇති කරන්න ඕන. අපි දැන්ට මේ තියෙන අධ්‍යාපනය පිළිබඳ අපි කවුරුත් සතුටටපත් වෙන්නේ නැහැ. දෙමව්පියන්ට බරක් වෙන, දරුවට පීඩාවක් වෙන අධ්‍යාපනයක් තියෙනවා. අපි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. 2026 ජනවාරි මාසයේ සිට අලුත් විෂය මාලා හඳුන්වා දෙනවා. 6 පන්තියටයි 1 පන්තියටයි. 1 පන්තියෙන් අලුත් විෂය මාලාවක්, 6 පන්තියෙන් අලුත් විෂය මාලාවක්. අපි අපේක්ෂා කරනවා 10 වසරෙන් තේරි විභාගයක් තියන්න. විභාගයක් තියලා දරුවා කොයි පාරේද යන්න ඕන? කොයි පාරේ ගියත් ඒ දරුවට අනාගතය සහිතව පාසලෙන් එළියට එන්න පුළුවන් වෙන විදිහේ අධ්‍යාපන වටපිටාවක් ජාතික ජනබලවේග ආණ්ඩුව හදනම කරන්න ඕන. ඉගෙන ගන්න අපහසුතාවයේ තියෙන දරුවන් අපි උදව් කරන්න ඕන. ඒ අනුව තමයි අපි දැනට ළමයි 300ට වඩා අඩු පාසල් වල දරුවන්ට සපත්තු දෙකක් නොමිලේ ලබා දෙනවා. බලා ගන්න ඕන අපි. දරුවන්ට දීපු ආහාර වේල සඳහා දීමනාව අපි වැඩි කරලා තියෙනවා. බලා ගන්න ඕන දරුවෝ. චීන රජයෙන් අපි දිගටම එකඟ වෙලා තියෙනවා. ලබන අවුරුද්දටත් පාසල් දරුවන්ට අවශ්‍ය නිලැඳුම් චීන රජයෙන් නොමිලේ ලබා දෙන්න. අපි දරුවෝ බලා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. මම කලින් කිව්වා අපි රුපියල් 6000ක දීමනාවක් දුන්නා. දරුවෝ අපි බලා ගන්න ඕන. අපි පහුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කරා පාසල් යන දැරිවියන්ට අවශ්‍යතාවය තියෙන සියලු දැරිවියන්ට සනීපාරක්ෂකතුවා කට්ටලේ බැගින් හැම මාසෙම පාසලෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. දරුවන් අපි බලා ගන්න ඕන. මාපොළ ශිෂ්‍යාධාර 5000 ඉඳන් 7500 දක්වා වැඩි කරා. අපි අධ්‍යාපනය ගොඩ ගන්න ඕන. ශිෂ්‍යාධාර රුපියල් 4000 ඉඳන් 6500 දක්වා වැඩි කරා. අපි බලා ගන්න ඕන මේ රටේ දරුවෝ. එයි හොඳ නැනවත් දරුවෙක්, හැකියාව සහිත දරුවෙක් ගොඩ එනවා කියලා කියන්නේ මොකද්ද? පවුලම ගොඩ එනවා. දුප්පත්භාවයෙන් මිදෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව සෞඛ්‍යයට හැරුණකොට වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපනය සඳහා. හොඳ අධ්‍යාපනයෙන් අපේ රටේ දුප්පත්භාවය මුදවා ගැනීම සඳහා සැලැස්මකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඒක කරන්න ඕන අපි. ඊළඟ මේ දුප්පත්භාවය මුදවා ගන්න ඊළඟ එක තමයි ඒගොල්ලෝ නියැලෙන ආර්ථික ශාස්ත්‍රය වැදගත්. ගොවි ජනතාව තමන් කුසකර්මාන්තය දෙනවා. ඒකේ වියදම වැඩි නම්, පිරිවැය වැඩි නම්, යට ආදායම අඩු නම් යට ජීවිතේ පවත්වාගෙන යන ප්‍රමාණවත් නැහැ. ඒ කුසකර්මාන්තේ අලුත් තාක්ෂණය ඒකාබද්ධ කරන්න කොහොමද? අපි ඉන්දියාව සමග, චීනය සමග නව තාක්ෂණය සඳහා
කුෂ්කර්මාන්තයේ නව තාක්ෂණය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන සහයෝගිතා ගිවිසුම් වලට එළඹිලා තිබෙනවා. අලුත් තාක්ෂණයට කුෂ්කර්මාන්තයකට අපි යන්න ඕන. අපේ යෙදවුම් වල මිල අපි අඩු කරන්න ඕන. අපි ඒ නිසා තමයි අපි එනකොට පොහොර සානාධාරිත රුපියල් 15000යි ඒක අපි 25000 දක්වා වැඩි කරා. මේ යලකන්නේ සිට කුඹුරු වල වගා කරන එළවලු සහ අනෙකුත් අතුරු භෝග සඳහාද පොහොර සානාධාරය රුපියල් 15000කින් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. දෙනවා මේම. ඒ කුෂ්කර්මාන්තය නගා සිටින්න ඕන. කඩා වැටලා තියෙන අපේ බීජ ගොවි පොළ ටික නැවත ප්‍රතිසංස්කරණය කරලා සාධාරණ මිලකට බීජ ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි වල්නාශක කෘමිනාශක වලට දරණ වියදම වැඩි. දැන් අපි සිපෙට්කෝ ආයතනත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. දැනටමත් ඒගොල්ලෝ වෙළඳ පොළට විශේෂ කෘමිනාශක වල්නාශක ප්‍රමාණයක් හඳුන්වා දෙමින් තිබෙනවා. අපි මේ කෘමිනාශක වල්නාශක වෙළඳ පොළ විශාල ඒකාධිකාරියක් තියෙන. සමාගම් මේකෙන් විශාල අයිතු ලාභ ලබනවා. ඔවුන්ට සාධාරණ ලාභ ලැබිය හැකි. හැබැයි ලබන ලාභ පංගුව විශාලයි. ඒ නිසා තමයි සල්ලි දුන්නොත් වට්ටම 140ක් දෙනවා. නේද? ණයට ගත්තොත් හම්බ වෙන්නේ නේ. මේවනි සිද්ධ වෙන්නේ. විශාල පීඩනයක් මෙතන තිබෙනවා. ඒ නිසා මේ කෘමිනාශක වල්නාශක වෙළඳ පොළට අපේ රටේ සිපෙට්කෝ ආයතන මැදිහත් වෙලා සාධාරණ මිලකට ගොවි ජනතාවට කෘමිනාශක වල්නාශක ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. එතනින් නතර වෙන්නේ නැහැ. මේ ජනතාවගේ දරුවෝ හේනෙම කුඹුරෙම කොටුවෙම කරකෙන්න ඕනද? නෑ ඒගොල්ලෝ අලුත් ලෝකයකට එන්න ඕන. ඒ නිසා නව ව්‍යවසායකයන්, නව සුළුව මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, නව නිෂ්පාදකයන් බවට අපේ රට අලුත් තරුණ පරම්පරාව පත් කරන්න ඕන. ඒ නිසා අපේ රාජ්‍ය බැංකුව හරහා අපි සංවර්ධන ණය ආධාරයක් දෙන්න සැලසුම් කරලා තියෙනවා. සංවර්ධන ඒකකයක් රාජ්‍ය බැංකුවල හදලා අඩු පොලියට ඇපයක් රහිතව ණය මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඒ සඳහා තාක්ෂණ දේවි, වෙළඳ පොළ හොයලා දේවි. රට අපි එකතු වෙලා අපේ අලුත් තරුණ පරම්පරාවට අලුත් ආර්ථික ශේෂ්ත්‍ර අපි විවෘත කරනවා. අපේ තානාපතිවරුන්ට අපි දැනුම් දීලා තියෙන්නේ. තානාපති සේවයට යනකොටවත් කතා කරලා කියන්නේ එකයි. ඔයගොල්ලෝ ඒ රටට යන්න, ඒ රට අපිට මොනවද විකුණන්න පුළුවන් කියලා හොයන්න. ඒ රටේ තියෙන වෙළඳ අවස්ථා හොයන්න. අපි මාස 6කට පස්සේ අපි සියල්ලම කැඳවලා මොනවද ඒ රටේ තියෙන අවස්ථා බලලා අපේ රටෙන් මොනවද අපිට යවන්න පුළුවන් කියලා බලලා මේ වෙළඳ සබත්තාවය අපි හදලා දෙන්න ලෑස්ති. ඒ වගේම සමහර වෙළඳ පොළවල් වලට අපිට නිදාස් වෙළඳ ගිවිසුම් හරහා යන්න වේවි. මොකද තවදුරටත් අපේ රටේ ලෝක වෙළඳ පොළ නිදහස්පනේ එක ගිවිසුම් හරහා එකඟතාවයන් හරහා වෙළඳ පොළ බෙදාගෙන තියෙනවා. ඒ නිසා අපි ලෝක වෙළඳ පොළේ පංගුවක් අත්පත් කරගන්න සාධාරණ රටට හිතකර නිදාස් වෙළඳ ගිවිසුම් වලට යනවා. ඒ අර අපේ රටේ අලුත් නිෂ්පාදනයේ නව පරිවර්තනයක් ඇති කරන්න ඕන. නිෂ්පාදනයේට දරුවන් මැදිහත් වෙන්න ඕන. අලුත් කර්මාන්තශාල හැදෙන්න ඕන. අලුත් ගොවි පොළවල් හැදෙන්න ඕන. අලුත් නිෂ්පාදන ආයතන හැදෙන්න ඕන. ඒකත් අලුත් රස හැදෙන්න ඕන. අන්න දුප්පත් භාවයෙන් අපිට ගොඩ එන්න පුළුවන්කම තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ දුප්පත් භාවයේ පතුලේම ගිලිලා ඉන්නේ කොහෙද? කවුද අපේ රටේ වතුකරේ ජීවත් වෙන ජනතාව? කඳුරට ජනතාව. විශාල දුප්පත් භාවයක. සෞඛ්‍ය විශාල අනාරක්ෂිත භාවයක ඉන්නවා. අධ්‍යාපන ඉතාමත් පහළ අඩියක ඉන්නවා. ආර්හිකකම විශාල පහළ අඩියක ඉන්නවා. මේ රටේ පුරවැසියන් දැන් අවුරුදු 200කට වඩා වැඩි කාලයක් වෙනවා මේ රටට ඇවිල්ලා. මේ රට මේ මහ පොළොවේ ඉපදෙනවා. මේ මහ පොළොවත් එක්ක පොරබදනවා. මේකේ ආර්ථිකට දායකත්ව සපයනවා. මේකේ මියදෙනවා. හැබැයි උන් අපේ රටේ පුරවැසියන් ලෙස සලකන තත්ත්වයක් මතුවෙලා නැහැ. ඉන්දියානු රජයේ ණය යෝජනා ආධාර යෝජනා ක්‍රමයේ ඇතුලේ අපිට නිවාස ප්‍රමාණයක් ලැබිලා තිනවා. තාමත් ඒක අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉඩම් වල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. අපි ඉතා ඉක්මනින් එම නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් හඳුන්වා දීලා එම නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරලා එම ජනතාවට ඉඩම් ගෙවල් ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. ඔවුන්ට ඉතාම සාධාරණ වැටුපක් ලැබෙන්න ඕන. හැබැයි දැන් අපේ මේ ඉස්සෙල්ලම අපි උත්සාහ කරනවා. අදත් අපි ඊයේ මා වතු සමාගම අධිකාරීන් කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරා. අපි සැලසුමක් සකස් කර අපේ නියම ව්‍යාපෘතිය පටන් ගන්නවා. වතු සමාගම් වල වත්තෙන් කොටසක් එම වැඩ කරනාට ලබා දෙන්න. ඒගොල්ලෝකේ වැඩ කරනවා. හැබැයි ෆැක්ටරියට තේ දළු ටික දෙන්න. නැත්නම් ෆැක්ටරි එක වැහෙනවනේ වෙන වෙන තැන් වල විකුණු. යම් ඒකාබද්ධ ගිවිසුමක් කරා ඒ වත්ත බලාගෙන. මොකද මේ වත්තට ගැට ගහලා තියෙන පුරවැසියා වත්තෙන් නිදහස් කරගෙන නිදහස් ව්‍යවසායකයෙක් හැටියට නිදහස් ගොවියෙක් හැටියට ගොඩනගන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි වත්තේ වැඩ කරන ජනතාව ක්‍රමානුකූලව වත්තට ගැට ගහලා තියෙන එකෙන් අපි නිදහස් කරගන්නවා. ඒ සඳහා නියම ව්‍යාපෘතියක් අපි තා ඉක්මනින්ම ආරම්භ කරන්න කටයුතු කරලා ඒක අත්දැක බලලා ඒක සාර්ථක නම් වත්තේ ජනතාව වත්තෙන් නිදහස් කරගන්නවා. ඒ බැම්මෙන් නිදහස් කරගන්නවා. ගැට ගහලා තියෙන්නේ සමාගමට ගැට ගහපු පුරවැසියන් ටිකක් ඉන්නවා. හැබැයි රටේ පුරවැසියන්
ඒකෙන් අපි නිදහස් කර ගැනීම සඳහා සැලකිල්ලට යොමු කරමින් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා වැටුප සාධාරණ වැටුප් තලයක නෑ. වතු සමාගමට යම් චෝදනාවක් තිබෙනවා ඒගොල්ලෝගේ පැත්තෙන්. අවශ්‍ය වෙන දළු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ කියලා. මේ පැත්තෙන් ඉල්ලීමක් තියෙනවා අවශ්‍ය වෙන වැටුප නැහැ කියලා. අපි ඔවුන් එක සාකච්ඡා කරමින් තිබෙනවා. ඉතා ඉක්මනින් අපි දැනටමත් 1700ක වැටුප ප්‍රකාශයට පත් කළා තිබෙනවා. එම වැටුප ස්ථීර කර ගැනීම සඳහා අපි රජයක් හැටියට අපේ පැත්තෙන් ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ජනතාව අපි බලා ගන්නකොට ගොඩට ගේන්න ඕන. ඒ නිසා අපේ ප්‍රධාන අභිප්‍රාය අපේ රටේ පුරවැසියන් මේ දුප්පත්භාවයෙන් නිදහස් කර ගැනීමේ වැඩසටහනට අපි යන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමු වතාවට මේ රටේ ආණ්ඩුවක් ඒක මේ රටේ ජනතාව දුප්පත්භාවයෙන් නිදහස් කරගන්න ආණ්ඩුව බවට පත් කරගන්නවා. එම අපි වැඩ කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ පළමු වතාවට ආණ්ඩුවක් හදලා දෙනවා. මොකක්ද ආණ්ඩුව? පළමු වතාවට මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති සතයක් නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් පළමු වතාවට මේ රටේ හදලා තියෙනවා. අවුරුදු 70කට පස්සේ හරිද? ජනාධිපතිවරයා ලෙස මම අපේ කැබිනට් මණ්ඩල නියෝජනක සමන්සෝදරය අපේ මන්ත්‍රීවරු අපේ නියෝජ්‍ය අමාත්‍යවරු මේ කිසි කෙනෙක් ඔබට මම සහතික කරනවා මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති සතයක් නාස්ති කරන්නේ නැති ආණ්ඩුව මේවා. අපි ඒක දීලා තියෙනවා. ඇයි? මේ භාණ්ඩාගාරයේ ධනය මේ රටේ පුරවැසියන්ගේ ධනය අපි ඒක බලාගෙන ආරක්ෂා කරලා හැම රුපියලක්ම පුරවැසියන්ට ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් වැය කරන්න අපි ලෑස්ති, වියදම් කරන්න අපි ලෑස්ති. සල්ලි වල ලොකු හිගේකුත් නැහැ. අපි ප්‍රාග්ධන වියදම් වලට මම කලින් කිව්වේ බිලියන 1400 ලංකාවේ මෑත කාලේ ප්‍රාග්ධන වියදම් වලට වැඩියෙන්ම වෙන් කළද මුදල් ප්‍රමාණය අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම ලබන අවුරුද්දෙත් අපි මුදල් වෙන් කරන්න සැලසුම් කරනවා. අපි ජූනි මාසයේ අලුත් ඊළඟ අවුරුද්දේ අයවැය ලේඛනය සඳහා අවශ්‍ය යෝජනා ගන්න හදලා තියෙනවා. නොවැම්බර් මාසයේ අපි අලුත් අයවැය ලේඛනයක් තවත් අපේ ආණ්ඩුවේ දෙවෙනි අයවැය ලේඛන අපි නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි මේ පළාත් වල තියෙන ප්‍රශ්න ඉතා හොඳින් බලලා හැම එකටම සල්ලි වෙන් කළ හැකියි. ප්‍රශ්නේ මොකද්ද? අද තියෙන ප්‍රශ්නේ තමයි වෙන් කරන සල්ලි ටික දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් ඉවර කළ හැකිද? තියෙන ප්‍රශ්නේ උතන තියෙනවා. මම දැන් පෙරේදා යාපනයේ හිටියා. අපි උතුරු පළාතට පාරවල් හදන්න දසලක්ෂ 5000ක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දට. හැබැයි දැන් තියෙන එහි තියෙන අභියෝගය මොකද්ද? ඒ තියෙන අභියෝගය තමයි දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් මේ දසලක්ෂ 5000 වියදම් කරලා පාරවල් හදන්න ඕන. අභියෝගය. අනුරාධපුරයට සුළුවා මධ්‍ය පරිමාණ වැව් යටතේ තියෙන ඇලවේල් ටික ප්‍රතිසංස්කරණය කරන්න දසලක්ෂ 2000ක් වෙන් කරලා තියෙනවා. අද එහි ප්‍රශ්නේ තමයි සල්ලි ටික වියදම් කරන්න කොහොමද? මේ පළාත් වලට තේමයි. පාරවල් හදන්න මුදල් වෙන් කරලා තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද? දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් මේ මුදල් ටික වියදම් කරේ නැත්නම් දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඔක්කොම මුදල් ටික ආයේ භාණ්ඩාගාරයට යනවා. අභියෝගය මොකද්ද? ඉස්සර තිබුණේ සල්ලි නෑ. අද සල්ලි තියෙනවා. වැඩ කිරීම සඳහා යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු තිබෙනවා. ඒකයි තියෙන්නේ. ලබන අවුරුද්දේ තවත් අපිට මුදල් වෙන් කළ හැකිව තිබෙනවා. අපි මේ මුදල් නාස්ති නොකර හොරකම් නොකර මුදල් එක් රැස් කරනවා. අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශාල වේසක් දරනවා. අපි දීලා තියෙන ඉලක්ක වලට ආදායම් උපයන්න. රේගු දෙපාර්තමේන්තුව විශාල වේසක් දරනවා. අපි දීලා තියෙන ඉලක්ක වලට ආදායම් උපයන්න. එනිසා අපි මේ වසරේ අපේක්ෂා කරන ආදායම ඒ ආකාරයෙන්ම උපයා ගැනීම සඳහා අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම අපි දිගු කාලන අපේ රටේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. අපේ රටේ නියෝජ්‍ය ඇමතුමත් එක්කත් මම කතා කරේ. අපේ රටේ සංචාරක කර්මාන්තරයේ විශාල විභවතාවයක් තියෙනවා. ඇල්ල සංචාරක පාරාදීසයක් බවට පත් වෙලා තිබෙනවා. අපි විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ විශේෂ කලාප තෝරාගෙන ඒ විශේෂ කලාපවල තියෙන විශේෂ ගැටලු විසඳීම සඳහා විශේෂ මේහුම් ඒකකයක් ගොඩනැගීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ඇල්ල ගොඩනගන්න නම් කොළඹ ඉඳන් සංචාරක අධිකාරිය ඇල්ල ගොඩනගන්න බෑ. ඇල්ලේ ප්‍රාදේශීය ලේකම්තුමා, ඇල්ල ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා, දේශපාලන අධිකාරිය, සංචාරක අධිකාරිය, සංචාරක අමාත්‍ය නිලධාරි ගොඩනගලා විශේෂ ඒකකයක් ගොඩනගන ඇල්ලට. මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්න ඕන? අනතුරකට මුහුණ දීලා තිනව එතන. ඒවා විසඳගන්නේ කොහොමද? මේ සියල්ල ඉතා හොඳින් සැලසුම් කරන්න ඕන. ඇල්ල ගොඩනැගීම සඳහා එතෙන්ට ඒකකයක්. අරුගම්බේට එතෙන්ට ඒකකයක්. අනුරාධපුරයට තව ඒකකයක්. මොකද මේ සංචාර කර්මාන්තයේ විශාල විභවතාවයක් තියෙනවා. අපි ඔකට සහතිකයක් දිය හැකි මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් එන වසර බවට පත් කළ හැකි මේ වසර. වැඩිම සංචාරකයන් එන අවුරුද්ද බවට පත් කරන්න පුළුවන්.
ඒ වගේම මේ අවුරුද්ද ලංකාවේ වැඩිම අපනයන ආදායම ඩොලර් රුපියල් අවුරුද්ද බවට පත් කරන්න පුළුවන්. එක්සත් ජනපදයේ යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපේ නියෝජිත කණ්ඩායමක් කොහොමත් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භයේ සාකච්ඡා අපිට මේ වොෂින්ටන් වල පටන් ගන්නවා 23 වෙනිදා. එහිදී අපි සැලසුම් කරලා තිබෙනවා. එක්සත් ජනපදයට එක්ක මේ බදු ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා අපේ නියෝජිත කණ්ඩායම සූදානම් වෙලා යන්නේ. කෙසේ හෝ එම ගැටලු අපි විසඳා ගැනීම රටට හිතකර ආකාරයෙන් විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. ඒ උත්සාහයන් එක්කම අපිට ඔබට සහතිකයක් දී හැකි ලංකාවේ වසරක් ඇතුළත වැඩිම ඩොලර් ප්‍රමාණය වැඩිම අපනයන ආදායම උපයන වසර බවට 2025 වසර පත් කරගත හැකි. වැඩිම භාණ්ඩ සේවා අපනයන. ඒ වගේම ලංකාවේ වැඩිම විදේශ සංක්‍රම ලැබුණු වසර බවට මේ වසර පත් කර හැකි. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඒ වලද වැඩිම ඩොලර් ප්‍රමාණය උපයන වසර බවට මේ වසර පත් කරගත හැකි. ආණ්ඩුවක් වැඩිම ආදායම් උපයන වසර බවට මේ වසර පත් කරගත හැකි. 2026 අපි විසින්ම මේ 25 තියෙන වාර්තා බිඳින වසර බවට පත් කරගත හැකි. පියවරෙන් පියවර වසරක් පාසා මේ රටේ ආර්ථික ඉද්ද ගැහුවා වගේ කෙලින් අපි ඉදිරියට ගෙනියනවා. නැවත අපේ රටේ ආර්ථික අර්බුදයක් කඩාවැටීමක් ඇති නොවන ආකාරයෙන් මේ ආර්ථික අපි ඉස්සරහට ගෙන යමින් තිබෙනවා. ඒ නිසා මුදල් පරිස්සම් කරලා ව්‍යාපෘති හරියට තෝරගෙන මුදල් ටික වියදම් කරොත් තවත් අපේ රටේ ආර්ථික වර්ධනයේ වේගයක් අත්පත් කරගත හැකියි. ආණ්ඩුවේ ආයෝජන විතර බිලියන 1400 විතරක් මේ අවුරුද්ද අපි වියදම් කරන්න සමත් වුණොත් 3% ආර්ථික වර්ධන වේගයක් එනවා ආණ්ඩුවේ ආයෝජන වලින් විතරක්. නෑ. අපි 5% ඉක්මවන ආර්ථික වර්ධන වේගයක් එක දිගට පවත්වාගෙන යෑම අපේ අපේක්ෂාව බවට පත් වී තිබෙනවා. ආර්ථික වර්ධනය අත්පත් කරගන්නවා කියන්නේ මොකක්ද? අපේ භාණ්ඩ සේවා නිෂ්පාදනය වර්ධනය වෙනවා. භාණ්ඩ සේවා නිෂ්පාදනය වර්ධනය වෙනවා කියන්නේ පුරවැසියන්ට තමන්ගේ අතට ගලාගෙන යන ආදායම් මාර්ග වැඩි වෙනවා. ආදායමේ ප්‍රමාණය වැඩි වෙනවා. දුප්පත්භාවයෙන් නිදහස් වෙනවා. නිසා අපි ඉතාමත් දිගු කාලන ශක්තිමත් පියවරයන් සහිත මේ ආර්ථිකය ගොඩනගමින් තිබෙනවා. නාස්තිය නතර කරලා හොරකම නතර කරලා ගොඩනගමින් තිබෙනවා. ඒතර කට්ටිය කියනවා ආණ්ඩුව නාස්තිය නතර කරපු එක පිළිගන්නවා. හොරකම් නතර කරපු පිළිගන්නවා. හැබැයි හොරකම් කරපු අයට මොකද කරන්න කියලා අහනෝනේ. එදා අපි අප්‍රේල් මාසේ 8 වෙනිදා පනත සම්මත කරගත්තා. මොකද අපිට හිතීතු ආකාරයෙන් වැඩ කරන්න බෑ. අපිට නීතියක් අවශ්‍යයි. නීති විරෝධී ආකාරයෙන් උපයාගෙන තියෙන දීපල යලි පවරා ගැනීම සඳහා අවශ්‍ය වෙන නීතිය අප්‍රේල් මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී අපි සම්මත කරගත්තා. නීතිය තියෙනවා. හරිද? ඒ වගේම පරීක්ෂණ විශාල ප්‍රමාණයක් අපි දියත් කරලා තිබෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? තොරතුරු අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා, නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා, අල්ලාසෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ශක්තිමත් කරලා, FCID එක යලි අපි පිහිටෙව්වා. ඒ ටික පිහිටවලා පර්යේෂණ ආයතන ශක්තිමත් කරන එක. පර්යේෂණ කරලා විමර්ශන කරලා ඒ විමර්ශන මත නඩු දානවා. මේ වෙනකොටත් හිටපු ජනාධිපතිවරයෙක්ගේ ලොකු පුතාට එක නඩුවයි මද්දුමයට නඩු දෙකයි. තව වැටෙනවා. මහාධිකරණේ දඬුවම් දෙන්න ඕන මහාධිකරණේ. අපේ කාර්යය මොකද්ද? විමර්ශනය කරලා මහාධිකරණේ නඩු දාන එක. තවත් ලොකු නඩු කීපයක් ඉදිරි සති දෙක තුන තුල වැටේවි. හරිද? නඩු දානවා. හරිද? නේද? ඒකට අපි කරන්න ඕන. අපි මේ වැඩ ඉතා හොඳින් කරමින් යනවා. අපි මේ රටේ සංස්කෘතියක් හදන්න ඕන. කවදා අපරාධ කරත්, කවදා හොරකම කරත්, කවදා හරි දඬුවම ලැබෙනවා කියන සහතිකය මේ රටේ පුරවැසියන්ට අපි ලබා දෙන්න ඕනකම තිබෙනවා. අපේ රට ගොඩනගන්න මොකක්ද ඕන? පුරවැසියන් නීතියට යටත් වෙන්න ඕන. පුරවැසියන් නීතියට බයක් තියෙන්න ඕන. එහෙම තමයි රට දියුණු වෙන්නේ. හැබැයි අපේ රටේ ජනතාව නීතියට යටත්. අපේ රටේ ජනතාව නීතියට බයයි. හැබැයි පාලකයා බය නැහැ. ඒගොල්ලෝ කවදාවත් නීතියට බයක් තිබුණේ නැහැ. ඔයගොල්ලෝ දන්න සාමාන්‍යයෙන් අපි මෝටර් බයික් එකක් පාරට දාන්න ලියාපදිංචි කරලා තියෙනවා. ඒගොල්ලෝ ලොකු වාහන පදිනවා. වාහන ගේන තහනම් කරලා තියෙන කාලේ වාහන ගෙනල්ලා තියෙනවා. නීතියට බය නැහැ. වාහන රෙජිස්ටර් කරන්නේ නැතුව පාරේ දුවනවා. නීතියට බය නැහැ. එහෙම 3 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. තව කීප දෙනෙක් ඒ පිළිබඳ විමර්ශනය කරලා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපිට වාර්තා කරලා තියෙනවා. හරි. ඒ නීතිය කාටවත් පොදු වෙන්න ඕන. හැබැයි අපේ රටේ තිබුණ මොකද්ද? අපේ රටේ තිබුණේ පොඩි අයට එක නීතියක්, ලොකු අයට තව නීතියක්.
ඒගොල්ලෝ හැමදාම නීති කඩපු අය. හැමදාම නීති වලට බය නැතුව වැඩ කරපු අය. හැමදාම ඒගොල්ලෝ නීතියට වඩා උඩින් හිටපු අය. අන්න ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හදලා තියෙන මොකද්ද? තරාතිරම නොබලා හැම කෙනාටම සමාන ලෙස සාධාරණ ලෙස නීතිය ඉටු වෙන රටක්. ඒකයි අපිට ඕන මේ රට හදන්න. නැත්තම් කවද්ද පොලිසියට බයි පොලිස්පතිතුමා හැංගෙන්නේ? කවදාවත් වෙයිද එහෙම? එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ බලවත්. ඒගොල්ලෝ බලවත්. ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක නැහැ. හැබැයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ වන විටත් මා හැමතුරු දෙකයි ඇමතිවරයයි මේ වෙනකොටත් ඇතුළේ. තව කෙනෙක් හැංගිලා. තව නේද? ඉතින් මේ යන ඔක්කොම ඉතා ක්‍රමවත්ව හරිද? ඉතාමත් හොඳින් විමර්ශන කරලා අධිකරණයේදී දඬුවම් ලබා දිය හැකි ආකාරයෙන් නඩු ගොනු කිරීම තමයි නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් සෝදූසු මුක්තපට පැවරලා තියෙනවා. අද ඒ පිළිබඳව විශාල විශ්වාසයක් ජනතාවයේ ගොඩ නැගිලා තිබෙනවා. පහුගියදා අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයට ගියාට පස්සේ මෙහි ඌව මහමතුමා ගැන ගොනු කරපු නඩුවට ගියපලාවේදී විනිසුරුතුමා ඇහුවා ඇයි මේ නඩුවට මෙහෙම අධිකරණයට ඉදිරිපත් කරන්න අවුරුදු 10ක් ඇයි ගියේ කියලා ඇහුවා. 10කට කලින් කේස් එකක් ගියා. ඇයි අවුරුදු 10ක් ගියේ කියලා ඇහුවා. එතකොට අල්ලස් කොමිසමේ නීතිඥතුමිය කිව්වා අවුරුදු 10 මිටියේ මේගොල්ලෝ කියලා. එනේ ඒගොල්ලෝ 10 හිටපින්න තමයි ඒගොල්ලෝ එළියේ හිටියේ. ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නීතිය හදනවා, ඒගොල්ලෝ නීති කඩනවා, ඒගොල්ලෝ නීතියෙන් හැංගෙනවා. හැබැයි අද ඒව බෑ. තව උතුරුමැද මහහැමත ගැන ගියා. ගියපලා දෙතුමාගේ නීතිඥ මහතුරු අධිකරණයේදී කිව්වා මේ පිළිබඳ ලිහිල් දඬුවමක් ලබා දෙන්න කියලා නඩුකාරතුමාගෙන් ඉල්ලුවා. නඩුකාරතුමා කිව්වා අනුරාධපුරයේ දුප්පත් පළාතක් විශාල ජනතාවට පීඩාවට පත් වෙලා මේ වචනම නෙවෙයි මේ අදහස කිව්වා. වෙලා තියෙනවා. ජනතාව ආර්ථිකයෙන් විශාල බැට කෑවා. මේ වගේ ඒවට අඩු දඬුවම් නෙවෙයි දෙන්න ඕන වැඩිම දඬුවම දෙන්න කියලා ලක්ෂ 28 අවුරුදු 16ක් කරියා. නීතිය විශ්වාස නැද්ද? විශ්වාසයි. එතෙන්ට ඇවිල්ලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරී තාමත් දක්ෂ නිලධාරීන් ගිහිල්ලා අධිකරණ හමුවේ පෙනී හිටලා මේ කාර්යයන් ඉටු කරමින් තිබෙනවා. එනිසා අපි විශ්වාස තබන කවරක් කෙරෙහිද? ආයතන කෙරෙහි විමර්ශන කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපි ඒක ක්‍රමානුකූලව යහපත් ආකාරයෙන් ගොඩනගලා තියෙනවා. විමර්ශන වලට සහාය දෙන්න ඕන නීතිපති දෙපාර්තමේන්තුව අපි ගොඩනගමින් තිබෙනවා. නිසා මේ ආයතන ඉතා හොඳින් ගොඩනැගුණොත් මේ අපරාධකරුවන් නීති හමුවට කැඳවිය හැකියි. එනිසා මම ඔබට කියන්නම් වංචා දූෂණ පිළිබඳ විතරක් නෙවෙයි මේ රටේ කළ තියෙන මිනිස් ඝාතන, පැහැර ගැනීම, අතපය කඩා දැමීම් ආදී බරපතල ගණයේ ක්‍රියා තියෙනවා. මේ හැම එකකටම නීතිය ක්‍රියාත්මක කරන්න ජාතික ජනබලවේගය ආණ්ඩුව බැඳිලා ඉන්නේ. පරීක්ෂණ යනවා. හරිද? මම අද කිව්වා අපේ පොලිස් භාර ඇමතුමාට කිව්වා ඉතාමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා. හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතු තිබෙනවා. ඒ නිසා සමහර ඒවා ඔයගොල්ලන්ට දැම්ම දැනගන්න ලැබෙන්නේ නැති වේවි. හරිද? විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා. මට ඒ සහතික දෙන්න. කට ඇරපු නැති අය කට අරින්න පටන් අරන් තියෙනවා. සාක්ෂි දෙන්න බය හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නැහැ කියපු අය සම්බන්ධතා ඉලිදරව් වෙමින් තිබෙනවා. ඒ නිසා විමර්ශන යහපත් අතර අපි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට ඒ සාධාරණ ඉටු කිරීම සඳහා අපි කටයුතු කරන බව මම සාධික කරනවා. වැඩේ කරනවා. ටිකක් ප්‍රමාද වෙනවා සමහර ඒවා. සමහර දීර්ඝ ලෙස පරණයි. දැන් ලසන්තගේ ඝාතනයේ 2009 ජනවාරි 8 2009 ඝාතනය. සාක්ෂි මැකිලා තියෙන්නේ. CCTV සටහන් නැතුව තියෙනවා. නේද? ඒවා දිගු කාලෙ පරිස්සම්. තාජුදීන්ගේ නේද? ජේම්මෝ මහත්තයා මැරලා තියෙන්නේ. පරීක්ෂණ යටපත් කර පොලිසිය මහත්තයාත් මැරලා තියෙන්නේ.
සමහර පරීක්ෂණ කාල පරණ ඒවා. මේ අලුත් කේස් නෙමෙයි මේවා. අවුරුදු 10 15 පැරණි ඝාතනයන් පිළිබඳව අලුතෙන් විමර්ශනය කරන්න වෙලා තියෙනවා. අවුරුදු 5 6 නේද පැරණි ප්‍රහාරයන් පිළිබඳව විමර්ශන. එකක් අමාරුයි. ඊයේ ඝාතනයක් වුණොත් අද පරීක්ෂණ කරන එක ලේසි. බලන්න මේ දවස්වල අපි තා ඉක්මනින්ම නේද කුමනෝ සිදුවීමක් වුණොත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව උපරිම උත්සාහ කරමින් තිබුණා සිදුවීම් වළක්වන්න. සිදුවීමත් සිදුවිතා කෙටි කාලයක් ඇතුළත බොහෝ දෙනෙක් අපි අත්අඩංගුවට ගන්න සමත් වෙලා තිබෙනවා. හැබැයි පැරණි වට යම් කාලයක් ගත වෙනවා. මොකද ඒවා අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගෙන අපිට අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරුවෙක් බවට පත් කිරීම සඳහා හොඳ සාක්ෂි සටහන් අපිට තියෙන්න ඕන. එහෙම විමර්ශන අපි ඉලදරව් කරගන්නවා. නිසා යම් කාලයක් ගන්නවා. හැබැයි කොයි කාලෙ ගියත් සාධාරණ ඉටු කරන්න අපේ ආණ්ඩුව බැඳිලා ඉන්න බව මම තමුන්වහන්සේට සාතික කරනවා. අපි කරන්න ඕන. ඊළඟ අපිට දැනට අපි තියෙන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලේ පාර්ලිමේන්තුව ජාතික තලයේ වැඩ. හැබැයි මේ ජාතික තලයේ ගන්න තීන්දුව తీර පහළට ක්‍රියාත්මක කිරීම සඳහා තියෙන ආයතනය තමයි ප්‍රාදේශ සභාව සහ නගර සභාව. මේ දෙක වැදගත්. දැන් මේ ප්‍රාදේශ සභාව සහ නගර සභාවට විශාල වැඩ කොටසක් තියෙන අපේ සමන් සහෝදරත් පැහැදිලි කළා. අන්නේ වැඩ කොටස කරන්න නම් හොඳ කණ්ඩායමක් පත් කරගන්න ඕනකම තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රිදිමාලියද්ද ප්‍රාදේශ සභාව වගේ ප්‍රාදේශ සභාව බැලුවොත් ඊටමත් අඩු ආදායමක් තියෙනවා. හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. පාරවල් ටික කැඩිලා තියෙන ප්‍රාදේශ සභාවටයි. පෙර පාසලක් හරියට නැහැ. සෝහන් පිටියක් හරියට ප්‍රතිසංස්කරණ සිදුවීමින් නැහැ. ඒ නිසා අපේ බණ්ඩාරවෙල බදුල්ල නගර සභාව වලට ආදායම් තිබුණට ගොඩක් පහළ ප්‍රාදේශ සභාව වලට ආදායම් නැහැ. හැබැයි වැඩ ගොඩක් තියෙනවා ආදායම් නැහැ. මොකද කරන්න ඕන? අන්නේ ආදායම් නැති ප්‍රාදේශ සභාව වලට මහා ආණ්ඩුව එකතු කරගන්න සල්ලි වලින් යම් මුදල් ප්‍රදානයක් අපි ලබා දෙන්න ඕන. ඒ ප්‍රාදේශ සභාව වල වැඩ කරන්න අපි ලබා දෙන්න ඕන. ඉතින් මධ්‍යම ආණ්ඩුව එක් රැස් කරගන්න මුදල් වලින් සැලකියුතු ප්‍රතිශතයක් අපි ප්‍රාදේශ සභාව වලටත් ලබා දෙන්න කටයුතු කරන්න. සල්ලි ඉතුරු කරලා ඒවා ප්‍රාදේශ සභාව වලට එවනවා. මම දැක්ක මේ ළඟදී මම අනිත් අය ආවොත් දෙන්නේ නැහැ කියලා කිව්වා කියලා කතාවක් යනවා. මම කිව්වේ මෙච්චරයි. හරියට පැහැදිලිද? මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ. නාස්ති කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැතුව නාස්ති කරන්නේ නැතුව එකතු කරගන්න මුදල් ප්‍රාදේශ සභාවට නගර සභාවට හොරකම් කරන්න නාස්ති කරන්න එවන්නේ නැහැ. එවන්න ඕනේ නේද? එතකොට කට්ටිය කියනවා ඒගොල්ලන්ට දෙන්නේ නැහැ කිව්වා කියලා. මං ඒගොල්ලන්ට දෙන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ගේ තියෙන හොර හිත ඒගොල්ලෝ විතරයි ඒගොල්ලන්ට කියන්නේ. ඒ නිසා මතක තියාගන්න මධ්‍යම ආණ්ඩුවයි ප්‍රාදේශ සභාවේ ගමේ වැඩයි හොඳට ඒකාබද්ධ වුණා. මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, ප්‍රාදේශ සභාව හොරකම් කරන්නේත් නැහැ. මහා ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ, ප්‍රාදේශ සභාව නාස්ති කරන්නේත් නැහැ. මහා ආණ්ඩුව වැඩ කරනවා, ප්‍රාදේශ සභාවත් වැඩ කරනවා. මහා ආණ්ඩුව ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්නවා, ප්‍රාදේශ සභාව ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්නවා. එකට පෙළ ගැහුණු ප්‍රාදේශ සභාවක් ඕන. එහෙම නැතුව මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, ප්‍රාදේශ සභාව හොරකම් කරනවා. මහා ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ, ප්‍රාදේශ සභාව නාස්ති කරනවා. මහා ආණ්ඩුව වැඩ කරන්න හදන ප්‍රාදේශ සභාව කකුලෙන් හදනවා. එහෙම හරියනවා. එහෙම ප්‍රාදේශ සභාව හදලා හරියන්නේ නැහැ. මේ රට හරවන්න හදන්නේ විනාශකාරී මාවතට දියත් වෙමින් තිබුණු මේ රට අලුත් දිශාවකට සුබවාදී දිශාවකට හරවන්න. ඒකට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන, පොදු ජනතාව අපි ඔක්කොම එකතු වෙලා වෙර වීරියෙන් මැදිහත් වෙලා මේක අලුත් දිශාවකට හරවන්න ඕන. හැරවීම සඳහා තමයි මේ බලය අවශ්‍ය තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේක හොඳට ගියපු රටක් නම් ඉතා හොඳින් නේද නීතිය ක්‍රියාත්මක වුණ රටක්, ආර්ථික වර්ධනය සිදු වෙන රටක්, සාමය ස්ථාපිත කරලා තිබෙන රටක්, යහපත්‍රට රාජ්‍ය සේවා සකස් කරලා තියෙන රටක්, හැම අතිම සාර්ථක රටක් නම් අපිට හරවන්න දෙයක් නැහැ. මේක විනාශකාරී දිශාවට ගියපු රටක්. මේක අපි යලි සුබවාදී දිශාවට හරවන්න ඕන. හරවන්න නම් හැරවීම සඳහා මේ සියලු ආයතන එකට වැඩ කරන්න ඕන. එනත කොහොමද හරවන්නේ? ප්‍රාදේශ සභාව එකක් කරනවා, මහා ආණ්ඩුව තව එකක් කරනවා. මහා ආණ්ඩුව කරන එකට එරෙහිව ප්‍රාදේශ සභාව වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේකට අපිට හරවන්න වෙන්නේ නැහැ. අලුත් දිශාවට මේ රට ගොඩනගන්න නම් සියලු ප්‍රාදේශ සභා නගර සභාවල බලය ජාතික ජන බලවේගය අත්පත් කරගත යුතුමයි, ලබා දිය යුතුමයි. අපි විශාල වෙහෙසක් දරලා හැම පැත්තෙම මේ රට අලුත් දිශාවකට හරවමු. අපේ પરම්පරාව දුක් විඳලා තියෙනවා. අපේ પરම්පරාව යුද්ධ කරලා තියෙනවා. අපේ પરම්පරාව පීඩාවට පත් වෙලා තියෙනවා. අපි මේ වෙලාවේ මේ අපේ රටේ පුරවැසියන් ලෙස අපි හැමදෙනාම වගකීම තමයි අපේ දරුවන්ගේ પરම්පරාවට එවැනි රටක් ඉතුරු නොකොට යහපත් රටක් ගොඩනැගීම තමයි
අපි හැම කෙනාගේම ප්‍රාර්ථනාව ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු පෙරට යමු කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ්ස් කර නොමැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. බදුල්ලේ නවතම තොරතුරු දැනගන්න.